Hello guys, කට්ටියටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද කරන්න ඇවිල්ලා තියෙන්නේ මැලේසියාවේ තියෙන 2.40 shop එක ගැන වීඩියෝ එකක් අරන්. ගොඩක් කට්ටිය මේක මෙහි ඉන්න කට්ටිය නම් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මේක ගැන දන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයා මැලේසියාවේ ඉන්න කෙනෙක් නම් guys, ඔයාලා ඉන්න ලොකේෂන් එකට අනුව අනිවාර්යෙන්ම ඔයාලගේ shop එකක් මේ ආවට තියෙනවා. ඉතින් එහෙම හොයාගන්න බැරි නම් ඔයාලට අනිවාර්යෙන්ම Google Map එකට ගිහිල්ලා ඔයාලට ලොකේෂන් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා ඉන්නවට මේ වගේ shop එකක් තියෙනවා. ඔයාලා ගද්දි මේ මෙතන තියෙන කොසු ටික බලලා ගන්න අනිවාර්යෙන්ම. මෙතන තියෙන කොසු වල මොප් වල ගණන් පොඩ්ඩක් මෙහෙ වෙනස්. 2.40 කියලා ගහලා තිබ්බට මෙතන රකින් 5.60ක් වගේ වගේ ගණනක් එනවා. ඒකෙන්ද ඒව පොඩ්ඩක් බලලා ගන්න. මේ පේන්න තියෙන අනිත් හැම දෙයක්ම ඔයාලට රකින් 2.40ට ගන්න පුළුවන්. මේ බේසන්, එතකොට පිගන්, කෝප්ප, ප්ලාස්ටික් බඩු, මල් පෝච්චි, මේ වගේ හැම දෙයක්ම ඔයාලට ගණන් අඩුවට මෙතනින් ගන්න පුළුවන් ඔයාලා ආවොත් එහෙම. ඒ වගේම පොඩි අයට සෙල්ලම් බඩු, ඊට පස්සේ පැන්සල්, පෑන්, ඒ වගේ හැම දෙයක්ම මේකේ තියෙනවා. මම කිව්වනේ ඔයාලට මේකේ 2.40ට ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ෆෝන්, ලැප්ටොප් ඒ වගේ දේවල් නැහැ. හැබැයි ෆෝන් චාර්ජර් තියෙනවා. ෆෝන් චාර්ජර්, හෑන්ඩ් ෆ්‍රී ඒ වගේ දේවලුත් තියෙනවා. මේ පේනෝනේ ඔයාලට මෙතන බාට හැම වර්ගයකින්ම ගෑන් ළමයිට දාන්න පුළුවන්, කොල්ලොන්ට දාන්න පුළුවන් හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඉතින් පොත්, පෑන්, පැන්සල්, බෑග් ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් හොඳයි මේක 2.40ට බැලුවොත් එහෙම ගොඩක් හොඳ දේවල් ගන්න තියෙනවා. කෑම්බීම જાති වගේම හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මේ වගේ තැනකට ගියාම ඇත්තටම පිස්සු හැදෙනවා මොනවද ගන්න කියලා හිතා ගන්න බෑ. 2.40ට ගොඩක් දේවල් අර ගන්නවා මිනිස්සු ගිහිල්ලා. ඉතින් ඒ වගේ තමයි 2.40ට පොඩි අයිටම් අරගෙන අවසන් රින් 100 ගණන් 200 ගණන් ඕවයි ගණන් දීලා තමයි ගන්න වෙන්නේ. ඉතින් මෙතනත් ඔයාලට පේන්න තියෙනවා ඇන, කියාත්, මිටි හැම දෙයක්ම ඒ වගේ දේවලුත් මේක තියෙනවා. මම කියවනේ ඔයාලට හැම දෙයක්ම වගේ තියෙනවා කියලා. මෙතන එතකොට ජෝග්ගු තියෙනවා, වතුර බෝතල් එක එක ඩිසයින් වලින් වතුර බෝතල් පවා තියෙනවා. ඊට පස්සේ මල් පෝච්චි, පොඩි නිකන් ප්ලාස්ටික් මල් જાති ඒ වගේ දේවල් තියෙනවා. මේ එහා පැත්තේ කෙරවල තිබ්බ gift එක ඒක රින්ගින් 90 ගාණක් කේක් ගන්න යන්න එපා 2.40 කියලා. හරි ඉතින් අපි මේකේ පල්ලෙහා තට්ටුවට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. අපි මෙච්චර හිටියේ මේකේ උඩ තට්ටුවේ. ඉතින් උඩ තට්ටුවේ තියෙන්නේ ප්ලාස්ටික් බඩු, ඒ වගේම ගෙවල් වලට ඕන උපකරණ උඩ තට්ටුවේ තියෙනවා. පල්ලෙහා තට්ටුවේ තියෙනවා ගොඩක් කෑම જાති, ඊට පස්සේ චොකලට් ඔය වගේ දේවල් ගොඩක් දේවල් තියෙන්නේ පල්ලෙහා තට්ටුවේ තමයි. ඔයාලට ඉතින් ප්ලාස්ටික් බඩු, ගෙවල් වලට ඕන මල් පෝච්චි, අරම බේසන් ඒ වගේ දේවල් ගන්න ඕන උඩ තට්ටුවට ගිහලා බලන්න පුළුවන්. පල්ලෙහා තට්ටුවේ තියෙන්නේ මෙන්න මේ වගේ බිස්කට් જાති, ඊට පස්සේ තියෙනවා විම් කප් තියෙනවා, ලික්විඩ් જાති තියෙනවා, එක එක රින්සෝ තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ටොපි, ටිපිඩි හැම දෙයක්ම තියෙනවා මෙතන. ඉතින් යාළුවනේ ඇත්තටම සමාවෙන්න මම මේක ගොඩක් හදිස්සියෙන් ගත්ත වීඩියෝ එකක්. ඒ හින්දා වීඩියෝ හරියට පැහැදිලි මදි ඇති. ඉතින් මේ මැලේසියාවේ ඉන්න සමහර කට්ටිය මේ ෂොප් එක ගැන දන්නේ නැතුව ගිනි ගණන් දීලා බඩු ගන්නවා. මම ඒ කට්ටියටත් එක්ක අයිඩියා එකක් ගන්න තමයි මේ වීඩියෝ එක කරේ. මේ බලන්න හැමදේම මෙතන ගණන් අඩුවට තමයි තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා නැත්නම් අදම ඇවිල්ලා බලන්න මේක මේ රින් 2.40ට ඔයාලට ලාභද නැද්ද කියලා අනිවාර්යෙන් බලන්න පුළුවන් ඔයාලට මේක ඇවිල්ලා. ඉතින් අපිත් මේක පළවෙනි පාර අපිත් බය වුණා එකපාරට මේවා රින් 2.40ට ඇත්තටම දෙනවද කියලා. මොකද මේ වගේ දේවල් රින් 2.40ට ගන්න අමාරු හින්දා මේක ඉතින් බිස්කට් පැකට්, චොකලට් අරම හැමදේම 2.40ට වගේ පොඩි ගණන් වලට තමයි මේක තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් එන්න. ඉතින් බිස්කට් බයිට් විතරක් නෙමෙයි මෙතන තියෙනවා ගෙදරට ඔයාලට උයන්න ඕන නම් 3-5 වර්ග, ඊට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු වගේ හැම දෙයක්ම මේකේ තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ බීම. බීමත් මේකේ රින් 2.40යි. බය වෙන්න එපා. හැම දෙයක්ම මේකේ තියෙන 2.40යි. මම ඔයාලට කලින් කිව්වා කොසු විතරයි ගණන්. ඊට පස්සේ මේ තියෙන්නේ සෝස් වර්ග. එක එක සෝස් වර්ග තියෙනවා. ඒවත් ගණන් අඩුවට තියෙනවා. රින් 2.40යි හැම එකක්ම. බිස්කට් මෙතන ලොකු බිස්කට් පැකට් එක ඔය පැත්තේ තියෙනවා 2.60යි කියලා ගහලා. ආන් ඒ වගේ ගණන් තමයි මේකේ කාලෙන් කාලට පොඩි ගණන් වෙනස් කරනවා එක එක විදියට. ඒ කියන්නේ පොඩි ගණන් කියන්නේ සෙන් 20ක් වගේ තමයි වැඩි වෙන්නේ. නැත්නම් අඩු වුණොත් අඩු වෙන්නේ ඔය ගණන්. තව දෙයක් ඔයාලා මේක පේමන්ට් කරද්දී මේ කාඩ් පේමන්ට්, කෑෂ් ඕන විදිහකට පේමන්ට් කරන්න පුළුවන්. බය වෙන දෙයක් නැහැ ගැන. ඉතින් මේකට තවත් ගිහිල්ලා නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඉතින් කට්ටියම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.